දකුණු ඉන්දියාවේ චෙන්නයි වල ඉඳලා උතුරු දෙසින් පිහිටි ගොරක්පූර් වෙනකම් දුම්රියෙන් යන ගමනයි මේ. කිලෝමීටර් 2100ට වඩා යන ගමනක්. වෙලාව ගත්තොත් පැය 38ත් 48ක කාලයක් ගත වෙනවා. සමහර විට කාලය වෙනස් වෙන්න පුළුවන්. මිනිස්සු ජීවිතය ජීවත් කරවන්න තැන් තැන් වල ඇවිදිනවා. හැම මිනිස්සෙක්ම ජීවිතය ජීවත් කරවන්න මේ ඇවිදීම ලොකු වෙහෙසකර අත්දැකීමක් ලබා දෙනවා. ගංගානම් නදිය මේ දැන් පහු කරනවා. අපි දැන් මේ පහු කරන්නේ උනාවෝ කියන දිස්ත්‍රික්කය සහ නගරය අසල. උත්තර ප්‍රදේශ වල පිහිටි ඓතිහාසික සහ කාර්මික වශයෙන් ඉතාමත් වැදගත් දිස්ත්‍රික්කයක්. ඉන්දියානු නිදහස් අරගලයට විශාල මෙහෙවරක් කරපු විප්ලවවාදීන්, කවියන්, ලේඛකයන් විශාල පිරිසක් මේ දිස්ත්‍රික්කය හා බැඳී පවතිනවා. ඉතින් කෝච්චියත් අපි වගේම තැන් තැන් වල නවතිනවා. ආයෙ යනවා. ආයෙ නවතිනවා. මේ මහ පොළොවේ ඕනම ගමකට, නගරයකට, රටකට ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය මිනිස්සුන්ව ජීවත් කරවනවා. රස්තියාදුව කියන්නෙම මහ පොළොවේ එක කතාවක් විතරක් නෙවෙයි. කතා ගොඩක්.